ඔයත්තාම ඔයාගේ වීඩියෝ එඩිට් කරන්නේ කැප්කට් එකෙන්ද? මෝටමක් කරදරයක් වෙලාද? අවශ්‍ය කරන ඉෆෙක්ට් ෆිල්ටර්ස් දාගන්න බැරි වෙලා දින්නේ. එහෙනම් දැම්ම අන්ස්ටෝල් කරලා දැම්ම මේ වීඩියෝ එක බලන්න. මම මේකද කියනවා ඕගොල්ලන්ට ෆ්‍රී යූස් කරන්න පුළුවන් කැප්කට් එකකටත් වඩා සුපිරි ඇප්ස් තුනක් ගැන. මම අන්තිමට කියන ඇප් එක තමයි මේකේ තියෙන හොඳම ඇප් එක කියලා මම හිතන්නේ. පළවෙනි එක තමයි VN Video Editor. ඉතින් මේ ඇප් එක ගොඩක්ම කැප්කට් එකට සමානයි. ඉතින් ඔයගොල්ලන්ට මේකෙන් පුළුවන් keyframes, effects, filter කැප්කට් වල තියෙන විදිහටම මේකෙත් යූස් කරන්න ඔයගොල්ලන්ට පුළුවන්. ඉතින් මේකේ පාසිය තමයි ඔයගොල්ලන්ට watermark නැතිව මේක යූස් කරන්න පුළුවන් මේක. දෙවෙනි එක තමයි Filmora Go. ඉතින් මේක ඇවිල්ලා ඔයගොල්ලන්ට හොඳට අහලා පුරුදු නමක් වෙන්න පුළුවන් desktop යූස් කරන අය නම්. ඒක නිසා මේ ඇප් එක ඇවිල්ලා මොබයිල් වර්ෂන් එකේ තියෙන ඇප් එක. මේකේ ඒ වගේම කැප්කට් එකේ වගේම තියෙන effects, library, filters, masking වගේ දේවල් ඔක්කොම වගේ තියෙනවා. ඉතින් මේ templates ඉතින් තියෙනවා මේකේ. ඔයගොල්ලන්ට මේකේ text to speech වගේ AI features පවා දීලා තියෙනවා නොමිලේම පාවිච්චි කරන්න. හැබැයි මේකේ free version එකේ watermark එකක් තියෙනවා. හැබැයි ඒක පොඩි අගට එන්නේ. ඒක අයින් කරගන්න විදිහ තියෙනවා. තුන්වෙනි ඇප් එක InShot. මේක තමයි මම කිව්ව ඇප් එක. මේක ඇවිල්ලා ඔයගොල්ලන්ට ඉක්මනින් එඩිට් කරගන්න පුළුවන් සුපිරිම ඇප් එකක්. මේක beginnersට වගේම pro usersට ගොඩක් වැදගත් වෙන ඇප් එකක්. අනික මේක free. අනික මේ ඇප් එකේ CapCut එකට වඩා වෙනස් transition filters වගේම ඕගොල්ලන්ට බලාගන්න පුළුවන්. ඒ වගේම මේකේ watermark එකක් තිබුණට ඔයගොල්ලන්ට ඒක ෆ්‍රී ඇඩ් එකක් බලලා නිකම්ම අයින් කරගන්න පුළුවන්. ඉතින් ඔයත් CapCut නවත්තලා මේ මම කිව්ව VN, Filmora Go, InShot වගේ ඇප් යූස් කරලා බලන්න. ඔයගොල්ලන්ට මේක ටිප් එකක් විදිහට ඔයගොල්ලෝ තියාගන්න. ඔයගොල්ලෝ ප්‍රොෆෙෂනල් එඩිටින් කරනවා නම් VN එක try කරලා පොඩ්ඩක් බලන්න. ඒක CapCut වලට සමානම එඩිටින් ඇප් එකක්. ඉතින් ඔයාලා කැමති මේ ඇප් තුනේ මොන ඇප් එකකටද? ඉතින් ඒක පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක ලයික් කරලා subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි මේ වගේම සුපිරි වීඩියෝකින් නැවතත් හම්බෙමු.